ප්‍රේස් ද ලෝඩ් ඔයගොල්ලෝ සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔයගොල්ලෝ සියලු දෙනාම ආශිර්වාද කරනවා. මොකද නැවතත් වාරයක් ඔයගොල්ලෝ සමග දෙවියන් වහන්සේගේ වචනය මට කතා කරන්න දෙවියන් වහන්සේ දුන්නා වූ කරුණාවට මම ඔයගොල්ලෝ සමග කතා කරන්නට සිටුවේ මාතෘකාවක් වශයෙන් මම ඔයගොල්ලෝ දෙන්නම්. ඔයගොල්ලන්ට ඒක මාතෘකාවක් විදිහට මම ඒක දෙන්නම්. යක්ෂයාට දේව වචනය දන්නවා. ඔව් යක්ෂයාට දේව වචනය දන්නවා. මොකද යක්ෂ දේව වචනය කතා කරනවා. ඔයගොල්ලෝ සමහර කට්ටිය කියන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනේ යක්ෂයාට කතා කරන්න බෑනේ. ඒක දෙවියන් වහන්සේගේ වචනේ. නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම කියන්න පුළුවන්. මොකද මේ දේව වචනේ දෙවියන් වහන්සේගෙන් ආපදයක් යක්ෂයාට කොහොමද කතා කරන්න පුළුවන් කියලා. ඇයි මම මේ දේ වුණාට කතා කරන්නේ? බොහෝසේ ඔයගොල්ලෝ සිතන්න මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේගේ වචනය විකෘත කරන්නා වූ බොහෝ ඇන්ටි ක්‍රයිස්ට් අන්ධ ක්‍රිස්තුස් කියන යක්ෂ බලවේග එවැනි ක්‍රියාවල් සිදු වෙනවා. ඒ නිසා මම ඔයගලන්ට කියලා දෙන්න. ඔයගලන්ට පෙන්වා දෙන්න මම කැමති වෙනවා වචනේ මොනවද කියන එක. යක්ෂයාත් වචනය කතා කරන එක. අපි බයිබලයේ බොහෝ වචන ආරම මම ඔයගලන්ට කියලා දෙන්න. ඒක ඔයගලන්ට පෙන්වලා දෙන්න මේ විදිහට යක්ෂයා කතා කරනවා. එතකොට ඔයගලන්ට මම මොනවද ඔයගලන්ට කියන්නේ කියලා ඔයගලන්ට ඒක තේරෙනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපේ වීඩියෝ එකේ අපි බලමු මොනවද දෙවියන් වහන්සේ තුලින් ඔයගලන්ට දෙවියන් වහන්සේගෙන් මම දක්වන්නා උදේ යක්ෂයා වචනය කතා කරනවා කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට කියලා දෙන්න. එහෙනම් පෙන්වා දෙන්න. එහෙනම් වීඩියෝ ගන්න නැතුව මම කියන්න. අපි බලන්න අවශ්‍යයි බයිබලයෙන් කොටසක් උත්පත්ති 3 පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා. එතන අපිට බලන්න පුළුවන් දෙවියන් වහන්සේ කියනවා ස්ත්‍රීටයි ආම කියනවා මේ ඔයගොල්ලෝ මේ වනේ කොයි ගසක වුණත් හරි කෑවත් හරි මේ උයනේ කොයි ගසක කෑවත් හරි මේ ඔයගොල්ලෝ නැසින් නැතුව සිටින්න එක ගසකින් ඔයගොල්ලෝ කන්න එපා. එහෙම කියලා දෙවියන් වහන්සේ කියනවා. හරිද? දැන් අපේ වචනය බලනකොට වචනේ දානවා. ඒ වචනය බලනකොට බොහෝ විට ඒකෙන් ඔයගලන්ට පෙනෙනවා යක්ෂයා එතන වෙලේ වචනය වැරදි ලෙස අන්තකථනය කරන විදිය. යා කරනවා ඒ වචනේ වැරදි විදියට. ඒකේ කියනවා ඔව් දෙවියන් වහන්සේ ආඥාව වැරදි ලෙස නිරූපණය කරමින් ඒ වලට වෙල්ල එතන දෙවියන් වහන්සේ කියපු එක සැබෑවක්ද කියන සැකයක් ඇති කරනවා. යක්ෂයා ඉස්සෙල්ලා මෙතන සැකය ගෙනලා දානවා. ඒක යක්ෂයා මොනවද කතා කරන්නේ? මම කිය දේව වචනය වෙල්ලා යක්ෂයා කතා කරනවා කියප එකටත් මෙතන වෙල්ලා කතා කරන එක ඒක දේව වචනයක්ද කියලා ඔයගොල්ලෝ අහන්න පුළුවන්. ඔව් ඒක දෙවියන් වහන්සේගේ වචනය. ආදාම්ට ඒ වලට දුන්නා වූ බයිබලයේ මොකද කිව්වොත් දෙවියන් වහන්සේගේ වචනය තමයි. දෙවියන් වහන්සේ එතන කතා කරනවා. මොකද ඒක ඉතා පැහැදිලිව කියන්න ගිය යෝවාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට කියනවා පටන් ගැම්මේදී වාක්‍යානෝ සිටිසේක කියලා. ඒකට මේ වචනේ පටන් ගැම්මේදී වචනේ තිබුණා. අද අපිට වචනය බයිබලයක් පිටුවකින් ලියන ලැබුවා වූ බයිබලයක් ජීවමාන බයිබලයක්සේ පොතක් ඇටියට අපිට තිබෙනවා. අපි ඒක පිළිගන්න අවශ්‍යයි. මොකද ඒ පටන් ගැම්මේදී ඒගොල්ලන්ගේ වචනේ ඒගොල්ලන්ගේ බයිබලය නම් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දුන්නා වචනේ. යක්ෂයා වචනේ විකෘති කරනවා. ඔව් දෙවියන් වහන්සේගේ ආඥාව යක්ෂයා දෙවියන් වහන්සේගේ ආඥාව වැරදි ලෙස නිරූපණය කරමින් ඒවට සැකයක් එක් කරනවා. බලන්න යක්ෂයා කොහොම භයානක ලෙස ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේගේ වචන දෙවියන් වහන්සේ කියනවා යන් වචනය ඒකේම විදියට ඌ වෙනස් කරනවා. යක්ෂයා එච්චරකට මේ වචනය භාවිත කරනවා. ඒකම උත්පත්ති 3 වෙනි වචනය බලනකොට මේ විදියට කියනවා ඔබ නිසයකවම මැරෙන්නේ නැත. මොකද දෙවියන් වහන්සේ කියනවානේ මේ ගයේ ඔයගොල්ලන් කනවා නම් ඔයගොල්ලන් ඇවිල්ලා සැබෑවෙන්ම නැසින ඔයගොල්ලන් මැරෙනවා. සැබෑවෙන්ම මැරෙනවා. ඒ යක්ෂයා කොහමද බලන්න කුමන්ත්‍රණයක් දාන්නේ? ඔයගොල්ලෝ සැබෑවෙන් මැරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇත්තටම මැරෙන්නේ නැහැ. හරිද? මෙතන බලන්න පුළුවන් යක්ෂයා දෙවියන් වහන්සේගේ වචනය ගස දෙවියන් වහන්සේගේ වචනයත් ඒ ගස ගයේ ගෙඩිය ඒ ගහත් අරන් හරිද? අරන් භාවිතා කරලා සැකයක් ගෙනෙනවා. දෙවියන් වහන්සේ සැකයක් දෙවියන් වහන්සේ තුරට සැකයක් ගෙනෙනවා. කියන්නේ ඒ ස්ත්‍රී ඒ වලට දෙවියන් වහන්සේ ඇත්තටම මේක දෙවියන් වහන්සේ කිව්වේ බොරුවක්ද? දෙවියන් වහන්සේ බොරුවක් කියලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සමාන අත්වයක් දෙවියන් වහන්සේ සමානත්වයකට ඒගොල්ලන්ට එන්න පුළුවන් කියන එක තමයි බෝසෙන්ම යක්ෂයා පෙන්වු කරේ.
ඒ කිව්වේ ඒගොල්ලන්ගේ ඇස් විවෘත වෙනවයි කියලා. එතකොට ඒගොල්ලේ ඒ පවර් කරන්ට් දෙවියන් වහන්සේ එපා කියපු දේ කරන්ට් තමයි යක්ෂයා එතනට ක්‍රියා කරන්නේ. යක්ෂයා කතා කර දෙවියන් වහන්සේගේ වචනයෙන් දෙවියන් වහන්සේ කතා කරපේකම අනිත් පැත්තට කරකවල කතා කරා දේව වචනේ. ඒකට අපිට බොස්සෙන් උගලන්ට මෙතනින් වෙන්න පුළුවන් යක්ෂයා ඒ විදිහට කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ, ඒ කියන්නේ දේව වචනය විකෘති කරනවා. වැරදි ලෙස අන්තකථනය කරලා එතන විකෘති කරනවා. අපිට ඒක බලන්න පුළුවන්. හරිද? ඒකම අලුත් ජීවිතෙම එනකොටත් යක්ෂයා කතා කරනවා. ඒක මොකද ඔයාලා කියන්න අපල පරණ ජීවිතෙම විතරක්ද කියලා ඇහුවොත් නෑ, අලුත් ජීවිතෙම ඔයාලා දන්නවා. යක්ෂයා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ එරෙව, ඒ කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධ ලෙස බොහෝ දේවල් උතන කරලා තිබෙනවායි කියන එක. මොකද අපිට ඒක පෙනෙනවා. දැන් බලමු මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. ඒ වගේම ලූක් 4:10 සිට 11. යක්ෂයා සුද්ධ ලියවිල්ල භාවිතා කර යේසුස් වහන්සේව පරීක්ෂා කරනවා. එතකොට යක්ෂයා එතන වෙලා පාවිච්චි කරන වචනය වෙලා පරණ ගිවිසුමෙන් ගීතාවලිය පොතෙන් ගත්තා වූ මේ වචනයක්. 91 වෙනි ගීතාවලිය පොතේ 11 වෙනි පදයයි 12 වෙනි පදයයි භාවිතා කරලා ගත්තා වූ ඒ පදය තමයි යක්ෂයා භාවිතා කරන්නේ. ඒ ගීතිකාව භාවිතා කරනවා. ඒ යක්ෂයා මොනවද කියලාද භාවිතා කරන්නේ කියලා කිව්වොත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. මක් නිසාද ඔව් තම දූතයන්ට ඔබ ගැන අනකරණසේක. ඔව් තම අත්වලින් ඔබව ඔසවන්නෝය. දෙවියන් වහන්සේ පරීක්ෂා කිරීමට යේසුස් වහන්සේ තල්ලු කිරීමට ඔව් මෙම ගීතිකාව වැරදි ලෙස පාවිච්චි කරනවා. බලන්න මෙතන මේ වචනේ ගීතාවලියේ 91 වෙනි ගීතාවලියේ 11 වෙනි පදයයි 12 වෙනි පදයයි යක්ෂයා අරන් ඔය මතේයු එකේ මතේයු පොතේ 4 වෙනි පදේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයත් ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයත් 11 වෙනි පදයේ තුල ඒක වල කතා කරනවා. ඒ වචනේ පෙන්නලා කියනවා. හරිද? එතකොට ඒක එතන බලන්න පුළුවන්. අපිට පැහැදිලිව බලන්න පුළුවන් යක්ෂයාත් දෙවියන් වහන්සේගේ වචනේ කතා කරා. මොකද දෙවියන් වහන්සේගේ වචනේ ආරන් තමයි යක්ෂයා වැරදි ලෙස අර්ථකථනය කරන්නේ. යේසුස් වහන්සේවම පරීක්ෂා කරනවා. එතකොට බලන්න කොච්චරකට අර භයානකත්වය කොතන තියෙනවද කියලා. යක්ෂයාත් වචනය කතා කරනවා. මොකද සැබෑවින්ම බොහෝ දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්නා වූ අය ඉන්නවා. නමුත් යක්ෂයා දෙවියන් වහන්සේගේ වචනය කතා කරන නිසා මොකද සැබෑවින්ම කතා කරන්න කියන එක අපි තේරෙන්නේ නැහැ. මම අරියාකාරට ඔයගලන්ට මෙතන මම ඔයගලන්ට පැහැදිලි ලෙස කියාගෙන යන්න. එතකොට ඔයගලන් මේක මම පැහැදිලි ලෙස ඔයගලන්ට මම කියාගෙන යනකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මොකද දෙවියන් වහන්සේගේ වචන කොහොමද අපේ දෙවියන් වහන්සේගේ වචන තේරුම් ගන්න. මොකද ඔයක කියලා දෙන්න ඕනේ තත්වයක අපි ඉන්නවා. මේ වීඩියෝ අපි කරන්නේ මේ දේවල් ඔයගලන්ට කියලා දෙන්න කාරණාවක්. මොකද අන්තිම කාලේ අපි මුලා වෙන්නා වූ භයානක දෙයක අපි සිටින්නේ. අපි මුලා වෙනවා. ඒ නිසා මුලාව නොයන පිණිස දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිරව සිටින්න අවශ්‍යයි. මේ අන්තිම කාලේ අපේ සුද්ධාත්මයන් වහන්සේ අපිට සිල්ලම කියලා දෙයි කියලා හිටියොත් ඇත්තටම අපි වැටලා යනවා. ඒක වෙල ඇත්ත. මොකද බොහෝ අය ඒ වචනේ කියපු කට්ටිය උඟක් කට්ටිය දැන් වැරදි ලෙස සිටිනවා. මොකද යක්ෂයා පාවිච්චි කරන්නා වූ සමහර සේවකයන් අපි අඳුරනවා. මම දන්නවා මම විතර නෙමෙයි. මම වගේ මේ වෙන්නේ වීඩියෝ දාන්න මට වඩා හොඳට කරන්නා වූ අය ඒ ගැන දන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරක් වෙලාවට ඔයගොල්ලෝ බලනවා. හරි මම මේ ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එතකොට යක්ෂයා ඒ ගීතිකාව වැරදි ලෙස නිරූපණය කරනවා. පාවිච්චි කරනවා. එවිට යේසුස් වහන්සේ මොනවද කියන්නේ? යේසුස් වහන්සේ භාවිත කරන දිවිතිය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය භාවිත කරලා යේසුස් වහන්සේ හොඳ වචනයක් යක්ෂයාට එරෙහිව දෙනවා. මොකද ඔබේ දෙවි වෙන ස්වාමින් වහන්සේ පරීක්ෂාවට ලක් නොකරන්න කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙන එක ඔබ දන්නේ නැද්ද කියලා යක්ෂයා අසනවා. එතකොට යක්ෂයා එතනilla පලා ගියයි කියලා අපි දන්නවා. මොකද අපි මේකේ වැඩිපුරම මේකෙන් අපි දැනගන්න ඕනේ දේ යක්ෂයා දේව වචනය තියලා තමයි යේසුස් වහන්සේ පරීක්ෂා කරන්නේ.
ඒක දෙවියන් ඒස් වහන්සේ මොනවද කරන්නේ? ඒ දේව වචනය පාවිච්චි කළා තමයි යක්ෂයාට එරෙහිව පාර ගන්නෙ. අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ ස්ථිර වෙන්න ඕනේ. මොකද ඒස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ බොහෝසෙන් දන්න කෙනෙක්. මොකද එයාට දන්නේ නැහැ කියලා කියන්න බෑ. එයා ඒ වචන අරන් කිව්වා ඔබේ දෙවිවන ස්වාමින් වහන්සේ පරීක්ෂාවට ලක් නොකරන්න කියලා සුද ලියවිලේ ලියා තිබෙනවා නොවේද කියලා ආනකොට යක්ෂයා බය වුණා. යක්ෂයා ගියා කියලා අපේ ව්‍යවස්ථාව කියනවා. එතකොට යක්ෂයාත් වචනය පාවිච්චි කරනවා කියන එකයි බොහෝසෙන් දැනගන්න අවශ්‍යයි. යක්ෂයාත් වචනය තියලා අපිව විකෘති කරන්නට මේ වචනේ විකෘති කරලා වැරදි ලෙස අර්ථකථනය කරලා අපේ ජීවිත අපව මොකද බොහෝ ඇදලිවන්තයන්ව මුලා කරනවා. බොහෝ සේවකයන්ව මුලා කරනවා. හරි මම ඔයගලන්ට කියන්නම් අපි දන්නවා යෝබ්ගේ ජීවිතේ මොනවාද සිද්ධ වුනේ කියන එක. දැන් බොහෝ අයට දන්නවා යෝබ්ගේ ජීවිතේ මොනවාද සිද්ධ වුනේ කියලා. දැන් යෝබ් පරීක්ෂා කරන්නටත් යක්ෂයා දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා වැරදි ලෙස තමයි කියන්නේ. මොකද යෝබ් ඇවිල්ලා දෙවියන් වහන්සේ සොයන්නේ ආශිර්වාද ලෙස ඉන්න ඕනේ කියලා. ඌ සඵලත්වයේ ඉන්න නිසා ඌට ඒ සඵලත්වයේ ඌට ලම්බ වෙන නිසා තමයි කියලා යෝබ් එතන වෙලා මේ යෝබ් වෙනුවෙන් යෝබ්ට එරෙහිව යක්ෂයා කියන්නේ. ඒක යක්ෂයා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ ඇවිල්ලා හරි අනුමැතිය දෙනවනේ පරීක්ෂා කරන්න. යක්ෂයා මොනවද කරන්නේ? නුඹට සමහරක් මිනිස්සුන් යවලා දෙවියන් වහන්සේ එරෙහිව මේ යෝබ්ව පොළඹනවා. ඒ විදිහට පොළඹනකොට එතන අපි බලන්න පුළුවන් ඒ මුළු යෝබ්ගේ කතාව එහෙම බලනකොට යක්ෂයා එතන ක්‍රියාව කරනවා. යක්ෂයා දෙවියන් වහන්සේ සම කතා කරපු කෙනෙක්. දෙවියන් වහන්සේ සම කතා කරපු කෙනෙක්. ඔව් ලෝකයේ මුළුල්ලේහි සැරිසරන් හිටියා වූ කෙනෙක් යක්ෂයා කියන්නේ. ඌ භයානක වැඩිසරි. එතකොට මේක ඔයගලන්ට උදාහරණයක් ලෙසට මම කියන්නේ යෝබ්ගේ කතාව ඔයගලන් ගන්නකොට ඔයගලන් සැබවින්ම මොනවද වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. එතකොට මම වැඩි දව ඔයගලන්ට කියලා දෙන්න කැමතියි තව වචන අරන්. මොකද 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය යක්ෂයා ආලෝකයේ දූතයෙකු ලෙස අරද වෙස්වලා ගන්නා වූ කෙනෙක්. මෙතන ඔයගලන් මේක වැඩිපුරම ඔයගලන්ට කියන්නම කැමති වෙන්නේ මොකද මෙතනින් යාරම කරන්නා වූ වීඩියෝ වල යක්ෂයාත් ආලෝකයේ දූතයෙකුසේ වෙස්වලාගෙන ඉන්නා වූ සමහරක් අයගෙන මම මේ වීඩියෝ වලින් අනිවාර්යයෙන්ම කතා කරනවා. මොකද අන්තිම කාලේ ඔයගල මුලා වෙන්න ඕන. මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි යම් දේ කරන්ට ඉස්සරහට ආවිල්ලා ඔයගලන්ට සැබෑව කුමත කියලා පෙන්වුවේ නැත්නම් ඒක ආවිල්ලා අපිට බොහෝ සෙයින්ම වැරදි එනවා කියලා බොහෝ සෙයින් අපිට ඒක බරපතල. මොකද අපිට දෙවියන් වහන්සේගේ විනිශ්චය අපි දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ. මොකද අපි දැනගෙන ඉඳලා ඒක අපි කියලා දුන්නේ නැත්නම් අපි කිව්වේ නැත්නම් අපි ප්‍රකාශ කරේ නැත්නම් අපිට බොහෝ සෙයින් අපිට ඒක බරපතල. අපි විනිශ්චයේදී ඒක භයානකයි. විනිශ්චයේදී අපේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ හිට ගන්න ඕනේ. දැන් මේකත් කියනවා යක්ෂයා ආලෝකයේ දූතයෙකු ලෙස වෙස්වලා ගනි. ඔහුට සුද්ධ දේ ගැන එය පුළුවන්. එන්ට පුළුවන්. ඒ ආලෝකයේ දූතයාගේ වෙස්වලන්නව යක්ෂයාට සුද්ධ වූ දෙයක් ගෙනෙන්න පුළුවන්. මොකද ඒ යක්ෂයාට පුළුවන් යක්ෂයන්ව දුරු කරන්න. මේ රෝග සුව කරන්නත් පුළුවන්. එවැනි ආලෝකයේ දූතය. එතකොට ඔයගොල්ලෝ උටාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක සභාව තුළ සමහර සභාව තුළ ඕවෙලා තාම පැහැදිලි තියෙනවා. මේවැනි දේවල් දැක ගන්න පුළුවන් දෙවියන් වහන්සේ පත් කළව සමහරක් අයට පමණයි. ඒ ඇස්වලට. මොකද මම දන්නවා මම එක කොළඹේ සිදු වුණා වූ සමහර මීටින් වලට එක මීටින් එකකට ගියා. මෙතන විදියට එක නයිජීරියාවෙන් කරුවා වූ මීටින් මම දෙසරයක් මේ මීටින් එකට ගියා. මම ඒ කවුද කින්නමන්ද කියන මම කියන්න කැමති නෑ. මොකද මම ඒක ගැන මම ඒක කියන්න ඕන කෙනාට මම කියලා එයා ඒක වැඩිපුර ගණන් ගත්තේ නෑ. ඒත් මට පළවෙනි පාර යනකොට මට එතන අමුත්තක් දැනුණා. මට ඒක අමුත්තක් දැනුණා. මොකද ඒගොල්ලන් විල්ලා ඒගොල්ලන්ව පෙන්න ගන්නවා. ඒගොල්ලන්ගේ අර සපාත් ඒගොල්ලන්ව පෙන්න ගන්න. ඒගොල්ලෝ තත්ත්වය ඒගොල්ලන් පෙන්නනවා ඉස්සල්ලා. ඒගොල්ලන් තමයි ඒ සංගේ නාමය තමයි කරන්නේ. නමුත් ඉතා භයානක දෙයක්. ඒක සමහරක් ආත්ම වලට විතර ඒක පේන්නේ. ඒකවත් දෙවන් වහන්සේ සමහරක් අය ඒකට පත් කළා තියෙනවා.
ඒගොල්ලෝ බලන්න පුළුවන් ඔය ව්‍යාජ ධර්ම ව්‍යාජ ආස්කම් වලට එරෙහිව ව්‍යාජ පොපේතවරුන් ව්‍යාජ ගුරුවරුන්ට එරෙහිව කතා කරන්නව සොල්ප දෙනෙක් පමණයි ඉන්නේ. ඒගොල්ලන්ව දෙවෙනස පත් කළ දෙනවා. හැමදෙනාම කතා කරන්නේ නැහනේ. හැමදෙනාම ඒව කතා කරන්නේ. වැරදි දේවල් බයිබලයට පටහැනිව බයිබලයේ වචන විකෘති කරන්නා වූ අය වෙනුවෙන් කතා කරන්න වැඩි අය නැහැ. සොල්ප දෙනෙක් විතරයි ඉන්නේ. ඒක දෙවෙනි වාසේ පත් කරලා තිබෙනවා. ඒ නිසා තම වේලෙසම ඔයගලන්ට වැඩිපුරම කියන්න එන්නේ මේක ඔයගලන් ප්‍රධානම ඔයගලන් මේක මතක් තියාගන්න. යක්ෂයා කොයි විදිහට ක්‍රියා කරන්නේ? යක්ෂයා ක්‍රියාව කොහොමද කිව්වොත් ආලෝකයේ දූතේ කුසේ කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියන දෙසම යක්ෂයා එන්නේ ආලෝකයේ දූතේ කුසේ ආලෝකමත් දූතේ. ඒ කිව්වොත් දේව දූතෙක් වගේ එන්න පුළුවන්. හරිද? දැන් මම මේක ඔයගලන්ට වැඩිපුරම කියන්න කාරණාවක් තියෙනවා. දැන් මම ඔයගලන්ට කියන්නම් යක්ෂයා මොන විදිහට ක්‍රියා කරන්නේ කියලා. ඒක පොඩි කාරණාවක් ඔයාලට කියන්න. වැඩි වෙලාවක් මට ගත කරන්න බැරි නිසා. ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා හරිද? ශාස්ත්‍ර කියන ස්ත්‍රියක් ඉන්නවා. ශාස්ත්‍ර කියන ස්ත්‍රියක් ඉන්නවා. මේ මිනිසුන්ට ගැලවීමේ මාර්ගය පවසන මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයෝ කිය මොර ගැස්සුවාය. ඒ ශාස්ත්‍ර කියන ස්ත්‍රී පාවුල්තුමා සමග තව සේවකයන් යනකොට ඒ ශාස්ත්‍ර කියන ඒ ස්ත්‍රී ඉස්රාවෙලම් මන්ත්‍ර ගුරුකම් වලට හැබැයි වෙච්චගෙන ඒ මන්ත්‍ර ගුරුකම් කරනවා. දැන් එයා වෙලා නිකන් පාස්ටර් කෙනෙක් වගේ තමයි. එයා ඒ සේවය කරනවා. එතකොට එයා වෙලා පේන කීමේ හැකියාව තියෙන කෙනෙක්. එයාට ඉස්සරහා වෙන්න යන ඒව සමහරක් දේවල් පිටිපස්ස වෙච්ච දේවල් ඒවා කියන අනාගත වචන වගේ එයා කියන්න පුළුවන්. එයා දැක්කා දෙවියන් වහන්සේගේ බලය දැක්ක දෙවියන් වහන්සේගේ පුත්‍රය කියලා දැක්කා. එතකොට එයා කතා කරලා කියනවා මේ එන්නේ. එතකොට කියන මේ මිනිස්සුන් ඔබට ගැලවීමේ මේ සිළු දනාට එයා මොරගසලා කියනවා මේ මිනිස්සුන් ඔබට ගැලවීමේ මාර්ගයේ පවසන මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයෝය කියා ඉතා අයින් මොරගැසුවා. දෙසුම්සරයක් ඒ දේ කරනකොට එතන පාවුල්තුමා එක දෙයක් කරනවා. එතන වචනේ කියනවා එයා බෝසෙන් අප්‍රියසන්න වේ. එයා ආත්මයට ඇරිලා කතා කරලා කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ස්ත්‍රියගෙන් ආප් කළා ඵලයන් කියලා කියනකොට ඒක නෙහිම මේ ආත්මය ගියා. බොහෝ සභාවන් වල මේ විදිහට දේවල් ගුරුකම් ආත්ම. ඕලා දන්නේ විච්ක්‍රප් කියනවා. ඔය මහාන්ත්‍රික දේවල් ගුරුකම් සභාවල් වල තියෙනවා. යක්ෂයා ගෙනෙන්නව දේවල්. ඒ යක්ෂයාට දේව වචනේ දන්නවා. යක්ෂයාත් දෙවියන් වහන්සේගේ සේවකයෝ විදිහට ක්‍රියා කරනවා. යක්ෂයාත් මොනවද කරන්නේ? සේවක දූතයෙකුසේ යක්ෂයාත් ආලෝකයේ දූතයෙකුසේ වෙනස් වෙනවා. ඊට අවදානම් ඊට ප්‍රවේශමත් වෙන්න ඕගොල්ලන් වැඩිපුරම ඔයගොල්ලෝ ප්‍රවේශමත් වෙන්න ඕනේ. මේක අවදානම්. දැන් රටේ මේ ලෝකේ දැන් වෙන්නා වූ බොහෝ වැරදි තිබෙනවා. ක්‍රිස්තියානි තුල. අපි ඒගොල්ලන්ව වැරදි කියලා අපි පෙන්වන්නේ ඒගොල්ලන්ගේ වැරද්ද අපි කියලා දෙනවා. ඒගොල්ලෝ අදාහගන්න. දෙවනට පස්තාවිල වෙන්න. සමහර කඩේ දැනගෙනත් මේක කියන්න බයයි. මේ එක්ස්පෝස් කරන්න බයයි. මේක එලිදරව් කරන්න බයයි. මොකද යක්ෂයා අපිට කුමක් කරයිද බයයි. මම කියන්නේ මම නම් ওই දවල්ට බය වෙන්නේ. සමහරක් පාස්ටර්ස්ලාට තර්ජන එල්ල වෙනවා. මේ වෙන මම දන්නවා මම වෙල ඉගෙන ගත්ත කොලෙජ් එකේ පාස්ටර් කෙනෙක් ඉන්නවා. එයා වීඩියෝ කරනවා. එයා මේ විදිහට ව්‍යාජ ධර්ම වලට එරෙහිව එයා කතා කරනවා. එයාට තර්ජන ඇවිල්ලා තිනවා ඔයාට මාස 12යි දෙන්නේ කියලා. ලොකු පාස්ටර්ස්ලා. මොකද මේවැනි වැරදි දේවල් කරනව කට්ටියක් කියලා දෙනවා. මාස 12යි ඔයගලන්ට දෙන්නේ. මාස 12න් පස්සේ ඔයගලා මැරෙනවා. ශාප කරනවා. ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ මාස 12යි දෙන්නේ කියලා. අමනයි කියන්නේ එකම එක දෙයයි. දිව්‍යන් වහන්සේගේ සේවකයන්ට දිව්‍යන් වහන්සේගේ වචනේ හරියාකාර කියලා දෙන්නා වූ කෙනෙක් දිව්‍යන් වහන්සේට බයව ඉන්නා වූ කෙනෙක්ට මාස 12ක් නෙමේ ඌ දවසක් දුන්නත් හරි කිසිම දෙයක් කරන්න බෑ කියන එක යක්ෂයාටම දන්නවා. යක්ෂයා මේ කාලේ බොහෝ පොරබැඳීම් කියනවා. ඔයාලා දන්නවා යක්ෂයා ගේන්නා වූ යක්ෂයා කිතුණුවන්ව මුලා කරවන්නා වූ දවසක කිතුණුවන් මුලා වෙන්නා වූ කාලයක අපි මේ ගමන් කරන් සිටිනවා. ඉතා භයානකයි. ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. එම වචනයක්ම දෙවියන් වහන්සේගේ වචනේ තමයි කියලා දැනගන්න එපා. ඒක මෙහෙයි කරනකොට ඇත්ත මොකද්ද නැත්te මොකද්ද කියලා සුදාත්මන් වහන්සේගෙන් අසන්න වචනේ දැනගන්න දෙවියන් වහන්සේ වචනේ තියෙන
රාස ඕගලන්ට අනිවාර්යයෙන් ඉදිරියව කරනවා. මම වැඩිපුරම මේ වචනය තුලින් ඕගලන්ට බොහෝසෙයින් කතා කරන්න කැමති වෙන්නේ දේවල්. මොකද මේ වචනේ සත්‍ය වුවත් ඒ පාවුල්තුමා ඉන්නකොට ඒ ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා තිබුණා ඒ වචනේ. ඒක සත්‍ය වචනයක්. ඒ අක්ෂර සත්‍ය දේ කියන්නේ. ඒත් බලන්න මෙම වචනය සත්‍ය වූවද සුභාරංචිය ව්‍යාකූල කිරීමට සහ කඩාකප්පල් කිරීමට යක්ෂයා විසින් ඒවා භාවිතා කරන ලදී ප්‍රවේශම් වන්න. යක්ෂයා ඒ සුභාරංච කඩාකප්පල් කරන්ටත් සුභාරංච නැති කරන්ටත් ඒක ව්‍යාකූල කරන්ටත් යක්ෂයා ඒක නැත්තම නැති කරන්ටත් යක්ෂයා ඔයවැනි ක්‍රියාවල් කරනවා. අද ඔයගොල්ලන්ගේ සමහරක් කට්ටිය ළඟට යක්ෂයා එන්න පුළුවන්. සිතන්න. ගැලෑම මහරිකද සීල දෙනාට ප්‍රකාශ කරන්න. සැබෑම යක්ෂයාත් වචනේ දන්නවයි කියන එක ඔයගොල්ලන් එම් සිම්ම දෙනාටම කියලා දෙන්න. අපි ඉතා භයානක කාලයක සිටින්නේ. අපි ඉතාමත් භයානක කාලයක සිටින්නේ. අපේ ප්‍රවේශම් වලට බොහෝසෙන් අවශ්‍යයි. මේ වීඩියෝ එකෙන් මට ඇවිල්ලා ලයික් හම්බ වෙන්නේ නැත්නම් මේක මට මුදල් හම්බ වෙන්නේ නැහැ. මම දිව්‍යන් වාසික සේවය මම කරනවා. සභාවක ඇතුලේ කරුවත් තමයි සේවය නෙමෙයි. දිව්‍යන් වාසික වචනය කෝච්චිය උනතරි බස් එක උනතරි කියනවා නම් ඒක දිව්‍යන් වාසිකට ගරු කරනවා. මොකද දිව්‍යන් වාසික කියනවා යමෙක් මගේ සේවය කරනවා නම් පියාණන් වහන්සේ උඩ ගෞරව කරනවා කියලා. ඒ මිනිස්සු එයාත් ගෞරව කරනවා. දිව්‍යන් වාසික සේවය හරි විදිහට කරන්න ඕනේ. එහෙනම් ඔයගලන්ට මම කියන්න ඕන දේ කිව්වා. මෙතනින් යාර මම කරන්න ආව වීඩියෝස් වල ඔයගලන්ට දැනගන්න පුළුවන් මම ඇයි මේ විදිහට ඔයගලන්ට කතා කරන් ආවේ කියන එක. එහෙනම් මේ වචන තුලින් ඔයගලලා රැඳිලා ඉන්න මේක මෙනෙහි කරන්න මම මේ කියලා දුන්නේ මොනවද කියන එක පැහැදිලි ලෙස වටහා ගන්න. සමහර කටට ඒක යවන්න ඒක දැනගන්න යවන්න. මොකද අන්තිම කාලේ අපේ දෙවියන් වහන්සේ වෙනුවෙන් නැකිට සිටින්න අවශ්‍යයි. යෞවනීය වෙන්නව අපි ඇයි දෙවියන් වහන්සේ සේවය කරනවා. අපේ දෙවියන් වහන්සේට බයබත්ව භක්තිව සේවය කරන්නට අවශ්‍යයි කියන එක ඒක තාහුරු කරනවා. මොකද දෙවියන් වහන්සේගේ ගුණාංග දෙකක් තියෙනවා. උන්වහන්සේ කරුණාවන්තයි ප්‍රේමණීයයි. නමුත් උන්වහන්සේ ගැන අපේ ප්‍රකාශ කරන්න ඕනේ. උන්වහන්සේගේ පහර අපිට වැදෙන්නත් පුළුවන්. නමුත් අන්තිම දවසේ ඔයයි මමයි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ ඉදිරියේහි විනිශ්චය දවසේ සිටින්න අවශ්‍යයි කියන එක මම පැහැදිලි ලෙස ඔයගලන්ට කියනවා. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඔයගලා සමග තිබෙන වෙන පිණිසම දෙවියන් වහන්සේගෙන් අයදිනවා. සමදම් ඔයගලා වෙන මේ යාඥා කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන පිණිස ඔයගලා නැකිට සිටින්න මේ වැනි දේවල් වලට එරෙහිව ඔයගලා යාඥා කරන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.